Daduru Naya. Daduru Naya. Daduru Naya. Daduru Naya. Daduru Naya. ඒ නම ඇත්තටම බිහි වුණේ කොහොමද? අද දැදුරු නයා කියන නම ඇහුනම දැදුරු ඔයේ රතු ලූලට කලින් ඉඳන් භාවිතා වුණු දේශීය නමක් කියලා හිතන අයත් ඇති. හැබැයි 2025 අගෝස්තු 16 වෙනිදාට කලින් මෙරට ඇන්ග්ලර්ස්ල අතර දැදුරු නයා කියන නම තිබුණේ නැහැ. රතු ලූලා ලෙස හැඳින්වෙන ජයන්ට් ස්නේක් හෙඩ් ලූල්ලු විශේෂ අතරින් විශාලතම එක වගේම දැඩි විලෝපිකයෙක්. දැදුරු ඔයේ වේගයෙන් පැතිරෙමින් දේශීය මිරිදිය මාළු සම්පතටත් ඒ ජලයෙන් ජීවත් වන පවුල්වල ආදායමටත් තර්ජනයක් වෙමින් තිබුණා. මේ කතාව මම කියන්නේ එය පටන් ගත්ත තැන මමත් හිටපු නිසා. මම ශලින්ද්‍ර ජයසූරිය. ෆිෂිං සිලෝන් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම ආරම්භක කළ පුද්ගලයා වගේම ඇන්ග්ලිං ප්‍රජාව ස්පෝර්ට්ස් ෆිෂිං ක්ලබ් එකේ ආරම්භක සමාජිකයන් 6 දෙනාගෙන් එක්කෙනෙක්. ඇක්වමෙලෝ වගේ ස්පෝර්ට්ස් ෆිෂිං ටෝර්නමන්ට්ස් සංවිධානය කළ අපි දැනගෙන හිටියා හොඳ තරගයකට මිනිස්සු එකතු කරගන්න පුළුවන් කියලා. හැබැයි මේ පාර අපිට ඕන උනේ තරගයක් විතරක් නෙමෙයි. මේ ගැටලුව වටා තිබුණු නිහඬතාවය බිඳින්න. ඒකට ආපු ගමන් මතකයේ රැඳෙන නමක් ඕන වුණා. මට හිතුනේ නම ඇතුළෙම කතාව තියෙන්න ඕන කියලා. ගැටලුව තිබුණේ දැදුරු ඔයේ. මාළුවාගේ ලෝක නම තමයි ස්නේක් හෙඩ්. ඒ දෙක මගේ හිතේ එකතු වුණු මොහොතේ නම ඉපදුනා. දැදුරු නයා. මම ඒ නම අපේ කණ්ඩායමට යෝජනා කළා. එතනින් ලෝගෝ එකත් පෝස්ට් එකත් මුළු ප්‍රචාරණ වැඩපිළිවෙල හැඩගත්තා. අගෝස්තු 16 වෙනිදා ෆිෂිං සිලෝන් පේජ් එකෙන් පළමු පෝස්ට් එක ගියා. සහයත් ආවා. විවේචනත් ආවා. තරඟය නවත්තන්නත් උත්සාහ කළා. හැබැයි මෙරට ඇන්ග්ලර්ස්ලාම ඉදිරියට ඇවිත් මේක විනෝදයට මාළු මරන වැඩක් නෙමෙයි. ආක්‍රමණශීලී විශේෂයක් ගැන අවධානය යොමු කරන උත්සාහයක් කියලා රටට පැහැදිලි කරා. අපිට කියන්න තිබුණ දේ මිනිස්සුන්ම කියන්න පටන් ගත්තා. දින 35කට පස්සේ ඒ කියන්නේ සැප්තැම්බර් 20 වෙනි දින නොමිලේ පැවැත්වුණු මෙම දැදුරු නයා තරඟයට ඇන්ග්ලර්ස්ලා 1250කට වැඩි පිරිසක් ආවා. පවුල් සහ නරඹන්නන් එක්ක මුළු පිරිස 1500කටත් වැඩි. එක තරඟයකින් මේ විශේෂය දැදුරු ඔයෙන් තුරන් කරන්න බෑ කියලා අපි දැනගෙන හිටියා. හැබැයි රටේ අවධානය යොමු කරන්නත් සංවාදයක් පටන් ගන්නත් ඒ ගැන තිබුණු නිහඬතාවය බිඳ දමන්නත් ඒ එක දවස ප්‍රමාණවත් වුණා. අදත් දේශීය සහ විදේශීය ඇන්ග්ලර්ස්ලා දැදුරු ඔයට එනවා. අල්ලන මාළු සඳහා වෙළඳ පොලක් නිර්මාණය වෙමින් ප්‍රදේශවාසීන්ට අලුත් ආදායම් මාර්ගත් විවෘත වෙලා. තරඟය නම් අවසන් වුණා. හැබැයි නම අවසන් වුණේ නැහැ. පුංචි අදහසකින් ඉපදුණු ඒ නම අද මෙරට මාළු ඇල්ලීමේ කතාබහට එකතු වෙලා ශ්‍රී ලංකාවේ මතකයට එක් වුණු නමක්. අපි ඒ නම හඳුන්වා දුන්නා. ඒ අදහස සැබෑ කළේ බොහෝ දෙනා. හැබැයි ඒ නමට ජීවය දුන්නේ ඔබයි. ඒ නිසා මේක මගේ කතාවක් විතරක් නෙමෙයි. අපේ 6 දෙනාගේ කතාවක් විතරකුත් නෙමෙයි. මේ ඒ නම Tamanගේම කරගත් ඔබ හැමෝගේම කතාවයි. මෙය දැදුරු නයාගේ කතාවයි. Fishing Ceylon. Keeping it real since 2023.